හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම රිවිව් කරන්න යන්නේ Devil Thieves 225 ෆිල්ම් එක. මේ ෆිල්ම් එක හින්දි ෆිල්ම් එකක්. සහ මේක ඇක්ෂන් මූවි එකක් වගේම ඇඩ්වෙන්චර් මූවි එකක්. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රෙඩ්සන් කියන දියමන්ති හොරකම් කරන සිද්ධියක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. බොලිවුඩ් නළු සයිෆ් අලි ખાන් මේ ෆිල්ම් එකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙයි. එහෙනම් අපි බලමු මේ සුපිරි මූවි එක රිවිව් කරලා මොකද්ද මේකේ වෙන්නේ කියලා. ෆිල්ම් එකේ පළවෙනි සීන් එකෙන්ම පෙන්වන්නේ පළමු වරට අතිශය දුර්ලභ කලා එකතුවක් වෙන්දේසිරි ඉදිරිපත් කරලා තියෙනවා. මේ කලා එකතුවේ අයිතිකාරයා මිස්ටර් රාජන් ඔල්. එයා මේ දුර්ලභ කලා එකතුන් වෙන්දේසි කරන්න හේතුව තමන්ගේ තරු ගණකාධිකාරවරයා වන මිස්ටර් මෙහෙතා රාජන්ගේ විදේශ බැංකු ගිණුම් වල තියෙන දත්ත ඉන්ටර්පෝල් වලට ලීක් කරලා තියෙනවා. ඒ නිසා රාජන්ට රුපියල් කෝටි 200ක් නැති වෙලා තියෙනවා. ඒ කෝටි 200 ඇතුලේ රාජන්ගේ ක්ලයන්ට්ලගේ සල්ලිත් තිබිලා තියෙනවා. ඒ සල්ලි නැති වුණු තරහා නිසා රාජන් මිස්ටර් මෙහෙතව පහර දීලා මරනවා. ඊට පස්සේ රාජන් වෙන්දේසිය තියෙන තැනට එනවා. එතනදී රාජන් එක්ක ජෙනිෆර් ලෝබෝ කියලා ලේඩි කෙනෙක් කතා කරනවා. එයා කියනවා අපේ කෞතුකාගාරයේ ඔයාගේ පුරාවස්තු බොහොම පරිස්සමට තියාගන්න පුළුවන්. ඉක්මනටම රෙඩ්සන් කියන මැනික ඉන්දියාවෙන් එළියට යනවා. එතකොට අපේ කෞතුකාගාරයේ විවෘති ඉඩක් තියෙනවා කියලා. ඊට පස්සේ රාජන්ට අලුත් අදහසක් එනවා. ඔන්න දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නෙ. අද්විතීය වර්ගයේ බෙල්ජියෝ එමරල්ඩ්ස් මාලය හොරකම් කළා කියලා නිවුස් වලට පෙන්නනවා. ඊට පස්සේ පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ මේන් ඇක්ටර්. මෙයාගේ නම රෙහාන්. මෙයා තමයි මේ මාලය හොරකම් කරලා තියෙන්නේ. අවුරුදු දෙකක් තිස්සේ රෙහාන්ව පොලිසියෙන් ෆලෝ කරනවා. රෙහාන් චෙස් ක්‍රීඩා කර කර ඉන්න අතරතුරදී රෙහාන් දකිනවා කවුද කෙනෙක් රෙහාන්ව හොයාගෙන එනවා. ඒක දැක්ක ගමන් රෙහාන් ඉක්මනින් තමන් ඉන්න තැනට යනවා. ඒ රෙහාන්ව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි රෙහාන්ගේ සහෝදරයා. එයාගේ නම අවි. රෙහාන් ඉන්නේ එයාගේ සහෝදරයා එක්ක නෙමෙයි. අවුරුදු 3කින් කෝල් එකක්වත් ගන්නේ නැතුව දැන් මොකද මේ හොයාගෙන ආවේ කියලා රෙහාන් අවිගෙන් අහනවා. අවි කියනවා මම ආවේ තාත්තා නිසා කියලා. ඊට පස්සේ අවි මොකද්ද උනේ කියලා සම්පූර්ණ කතාවම රෙහාන්ට කියන්න පටන් ගන්නවා. තාත්තට එයාගේ පුණ්‍ය රෝහලට පරිත්‍යාගයක් හම්බුණා. එයා රෝහල නමින් රුපියල් කෝටි 10ක් පරිත්‍යාග කළා. ඊට පස්සේ තමයි දැනගත්තේ එයා මේ පරිත්‍යාග කරලා තියෙන්නේ කළු සල්ලි කියලා. තව ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරපු ගිණුමත් ෆේක් account එකක් කියලා. ඊට පස්සේ ඒක අහපු අවි හොඳටම බය වෙනවා. ඒගොල්ලෝ අවිට කියනවා අපි මේ ගැන ඔත්තුවක් දුන්නොත් ඔයාගේ තාත්තා හිරේ ආවි. තව සමාජෙන් හැමෝගෙම කටකතා ආවි කියලා. මේ ගැන කාටවත්ම නොකී ඉන්නම් ඔයා අපිට දෙව්වක් කරන්න ඕන රෙහාන්ව මට මුණ ගස්සන්න කියලා කියනවා. ඒ කියන්නේ වෙන කවුරුත් නෙමේ ෆිල්ම් එකේ පළවෙනි සීන් එකේ පෙන්නපු රාජන් තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ මේ කතාව අහපු රෙහාන් අවිට කියනවා මට මේකට කරන්න දෙයක් නැහැ. ඔයා ආපහු ගෙදර යන්න කියලා. පස්සේ රෙහාන්ට අවි කියපු දේවල් මතක් වෙනවා. ඊට පස්සේ රෙහාන්ගේ හිත වෙනස් වෙනවා. STF එකේ දෙන්න රෙහාන් ඉන්න තැන ඉස්සරහට වෙලා ඉද්දි රෙහාන් ඇවිත් එකපාරටම වාහනේට නැගලා කියනවා ඔයාලා දෙන්න මාව අල්ලගන්න මාර මාංශයක් නෙවෙන්නේ. ඒ නිසා මම ආව ඔයාලට බාර වෙන්න කියලා. රෙහාන් ඒගොල්ලන්ට බාර වෙලා ඒගොල්ලොත් එක්ක යනවා. ඊළඟ සීන් එකේ පෙන්නනවා පොලිසිය ලොක්ෙක් වන වික්‍රම් ලැබ් එකකට පැනලා ඒකේ ඉන්න කට්ටියව අත්අඩංගුවට ගන්නවා. රෙහාන් පොලිසියට කැමැත්තෙන් බාර වුණා කියලා වික්‍රම්ට කෝල් එකක් එනවා. වික්‍රම් කියනවා මම එනකම් රෙහාන්ව එයාපෝට් එකට ගෙනිහින් තියාගෙන ඉන්න කියලා. පොලිසියෙන් රෙහාන්ව එයාපෝට් එකට අරගෙන ගිහින් රෙහාන්ගේ කකුලට GPS එකක් හයි කරනවා. ඊට පස්සේ රෙහාන් කියනවා මට ටිකක් විවේක ගන්න ඕනේ කියලා. පොලිසිය දෙන්නත් රෙහාන් ඉන්න තැනින් වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවකින් වික්‍රම් එයාපෝට් එකට එනවා. ඒත් එතන ඉන්නේ පොලිසිය දෙන්න විතරයි. රෙහාන් නැහැ. රෙහාන් අර පොලිසිය දෙන්නට නිින්ද යන්න ඖෂධයක් දෙනවා. ඒක දෙන්නේ ඒ දෙන්න රෙහාන්ව එයාපෝට් එකට අරන් එන වෙලාවේ. රෙහාන් ඒ දෙන්නට නිින්ද ගියාම තමන්ගේම කකුලේ හයි කරලා තිබ්බ GPS එක පොලිසියේ ඉන්න කෙනෙක්ගේ කකුලක හයි කරලා ඒ කෙනෙක්ගේම પાස්පෝර්ට් එකත් අරගෙන මුම්බායි වලට පැන ගන්නවා. එහෙම පැනලා ඇවිල්ලා රෙහාන් රාජන්ව හම්බෙනවා. ඊට පස්සේ රාජන් කියනවා මංකොල්ලයක් කරන්න තියෙනවා. රෙඩ්සන් මැනික හොරකම් කරලා මට ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ රෙහාන් කියනවා ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මැනික තියෙන තැන ආරක්ෂාව ඉතාම වැඩි. මම මැනික හොරකම් කරොත් ඒකේ වටිනාකම ඔයාට මට දෙන්නටම බෙදලා යන්න ඕනේ. ඒ මැනිකේ වටිනාකම කෝටි 500ක් වෙනවා. මට කෝටි 250ක් ඕනේ සහ ඒ කාලය ඇතුළත ඔයා මගේ තාත්තගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා. පාර රාජන් කියනවා මම ලේසියෙන් කාරුවත් විශ්වාස කරන්නේ නැහැ. ඔයා මම කිව්ව විදිහට මැනික හොරකම් කරලා මට ගෙනත් දෙන්න. ඊට පස්සේ මම ඔයා කියන දේවල් කරන්නම්. හැබැයි එතකම් රෙහාන් මංගාවේ ඉන්න ඕනේ කියලා රාජන් කියනවා. වික්‍රම් යනවා කලින් රෙහාන් හිටපු තැනට. වික්‍රම් කියනවා එයා මේ වගේ තැනක් දාලා යන්න හේතු දෙකයි තියෙන්නේ. එකක් ආදරය නැත්නම් පවුල කියලා. ඊට පස්සේ රෙහාන් දකිනවා රාජන් කෙල්ලෙට පහර දෙනවා.
ඒ ඉන්නේ රාජන්ගේ බිරිඳ එයාගෙනම ෆාරා. ඊළඟ දවසේ උදේ රෙහාන් දකිනවා ෆාරා චිත්‍ර අඳින ගමන් ඉන්නවා. රෙහාන් එයා ළඟට ගිහින් කියනවා මම ඔයාව මීට කලින් දැකලා තියෙනවා. ඔයා බෙල්වෙඩේර කලාගාරයේ අයිතිකාරයාට ඔයාගේ චිත්‍රය ප්‍රදර්ශනය කරන්න කිව්වා නේද? ඒවා නේද කියලා අහනවා. එයා රෙහාන්ට කියනවා ඔයාට වැරදිලා කියලා. ඊළඟට පෙන්නන්නේ රෙහානුයි රාජුනුයි මැණික් මංකොල්ල දවස් 7කට කලින් මැණික තියෙන මුම්බයි ෆෝර්ට් ක්‍රෙස්ට් ආර්ට් සෙන්ටර් එකට යනවා. ඊට පස්සේ රෙහාන් රාජන්ට සැලැස්ම කියනවා. මේ මැණික ආරක්ෂා කරන්න ආරක්ෂකයෝ 40 දෙනෙක් ඉන්නවා. ඒත් රැට ඒ අය එක්කෙනෙක්වත් නැහැ. තියෙන්නේ අතිනවීන ලේසර් ආරක්ෂක පද්ධතියක්. ඒක ඇක්ටිවේට් වෙන්නේ රැට. මම දන්නවා මේ ලේසර් සිස්ටම් එක අක්‍රිය කරන විදිය කියලා රෙහාන් රාජන්ට කියනවා. අපිට මේ සිස්ටම් එක රීසෙට් කරන්න වෙනවා. එතකොට ආපහු මේක ඔරිජිනල් සෙටින්ග්ස් වලට එනවා. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ. මේක අනුගමනය කරන්නේ ඇමරිකාවේ වෙලාව. එතන දවල් වෙනකොට මෙතන රෑ. අන්න ඒ විදිහට තමයි මැෂින් එක දුවන්නේ. ඒක තමයි මගේ මැජික් උපක්‍රමය කියලා රෙහාන් රාජන්ට කියනවා. ඒක නිසා අපි මේ සිස්ටම් එක රීසෙට් කරන්න ඕනේ. රීසෙට් වෙන්න විනාඩි 6ක් යනවා. ඒ විනාඩි 6 ඇතුළත රේසර් සිස්ටම් එක නවතිනවා. ඒ වෙලාවේ අපි මැණික හොරකම් කරන්න ඕන. හැබැයි සිස්ටම් එක රීසෙට් කරන්න ඕන පාස්වර්ඩ් එක දන්නේ එක්කෙනයි. ඒ ජෙන්ෆර් ලෝබෝ. එයාට නොදැනි අපි පාස්වර්ඩ් එක හොරකම් කරන්න ඕන. ඊට පස්සේ වික්‍රම් රෙහාන්ගේ ගෙදර ගිහින් එයාගේ තාත්තව හම්බෙලා අහනවා රෙහාන් ඉන්න තැන දන්නවද කියලා. තාත්තා කියනවා මට ඉන්න එක පුතයි ඒ අවි විතරයි කියලා. රෙහාන් ගැන අහන්න නම් ආවේ අපි එයා එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා තාත්තා වික්‍රම්ට කියනවා. වික්‍රම් කියනවා රෙහාන් ගැන මොන හරි විස්තරයක් දැනගත්තොත් මට කියන්න කියලා. ඊට පස්සේ අතීත සිද්ධියක් පෙන්නනවා. රෙහාන් ගෙදරින් යන්නේ තාත්තා Taman හොරෙක් කියලා බැනලා පන්නන නිසා. ඒක රෙහාන්ට මතක් වෙනවා. ඊට පස්සේ ආයෙත් ෆාරා රෙහාන්ව දැකලා කියනවා ඔව් මම තමයි ඒ කෙල්ල ඔයා කෞතුකාගාරයේදී දැක්ක. ඔයා මට කිව්වා එදා ඒ චිත්‍රේ ඒ කලාගාරයේ ප්‍රදර්ශනය කරන්න එපා. ඒක වැහින්නයි යන්නේ කියලා. ඊට දවස් දෙකකට පස්සේ ඔයා කිව්ව විදිහටම ලොකු හොරකමක් වෙලා ඒ කලාගාරයේ වැහුණා. ෆාරා රෙහාන්ගෙන් අහනවා ඔයා මොකද හිතන්නේ රාජන්ට රෙඩ්සන් මැණික හම්බුනොත් එයා ඔයාටයි ඔයාගේ තාත්තටයි යන්න දෙයිද? රාජන් හිතන තරම් හොඳ මිනිහෙක් නෙමෙයි. එයා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. මගේ අසරණකමට මම එයාව කසාද බැඳි කියලා කියනවා. රාජන් රෙහාන්ට සන්ග්ලාස් දෙකක් දෙනවා. ඒකෙන් රෙහාන් යන හැමතැනම වටපිටාවේ තියෙන දේවල් සේරම රාජන්ට පේනවා කියලා කියනවා. ප්ලෑන් එක මෙන්න මෙහෙමයි. රොබරි එක දෙන්න කලින් රෙහානුයි චංකි කෞතුකාගාරය ඇතුළට යනවා. දියමන්තියේ තියෙන කාමරේ එළියේ තියෙන කැමරාවල ලොකු දෝෂයක් තියෙනවා. කැමරා දෙකම චලනය වෙන විදිහට එක තැනකදී පොඩි තැනක් මග හැරෙනවා. තප්පර 4ක විතර ප්‍රමාදයක් තියෙනවා එතන. ඒ නිසා කැමරාවලට අහුවෙන්නේ නැති වෙන්න ප්‍රධාන ශාලාවට රිංග ගන්න පුළුවන්. ඊට පස්සේ ආරක්ෂකයන් නොමග යවලා එයාලගේ ඇක්සස් කාඩ් එක අරගෙන ආරක්ෂකයන් එහාට ගිය ගමන් පරිපාලන කොටසට ඇතුල් වෙනවා. ඒ වෙලාවේ මිස් ජෙනිෆර් ලෝවෝ එයාගේ සාමාන්‍ය චාරිකාවේ ඉන්නේ. ඊට පස්සේ එයාගේ කාමරයට ගිහිල්ලා මුලින්ම එයාගේ කීබෝඩ් එක පිරිසිදු කරනවා. ඊට පස්සේ ටංකිව ජෙනරේටර්ස් තියෙන කාමරයට යවලා එතන ඉන්න සිකියුරිටිව සීන් ඇති කරවලා ඊළඟට ජෙනරේටර් ඔෆ් කරනවා. එතකොට මුළු කෞතුකාගාරෙම කරන්ට් එක ගිහින් එලාම් ඔන් වෙනවා. ටික වෙලාවකින් ආරක්ෂකයන් ඇවිල්ලා ජෙනරේටර් ඔන් කරනවා. ඒත් එලාම් එක ඔෆ් කරන්න නම් ජෙනිෆර් ලෝගෝ ඇවිත් එයාගේ සිස්ටම් එකට ලොග් වෙන්න ඕන. ඒකට පාස්වර්ඩ් එක ගහන්න ඕන. පාස්වර්ඩ් එක ගැහුවාම කීබෝඩ් එකේ ෆින්ගර්ප්‍රින්ට් එකෙන් අකුරු ටික හොයාගන්න පුළුවන් වෙනවා. කිව්ව විදිහට වැඩේ වෙනවා. ෆින්ගර්ප්‍රින්ට් වලින් අකුරු 10ක් හොයාගන්නවා. ඒ අකුරු 10න් පාස්වර්ඩ් එක හොයාගෙන නම් ඒ අකුරු 10ම ට්‍රැක් කරන්න වෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා මූසව. එයා තමයි අන්තිම කෙනා. රෙඩ්සන් දියමන්තිය මිලදී ගන්න පුළුවන්. රාජනුයි මූසයි තරහයි. මොකද මූසය කලින් ගණදිනුවක ණයක් ගෙවලා නැහැ රාජන්. ඒත් රාජන් කෝල් කරලා මූසට කියනවා පරණ දේවල් හරි ගස්සන්නම් තව එකපාරක් මාව විශ්වාස කරන්න. මේ පාර රෙඩ්සන් දියමන්තිය මංකොල්ල කනවා. අපි එකෙන් ගණදිනුවක් කරමු කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ෆාරයි රෙහානුයි කතා කර කර ඉන්නවා. එතකොට රෙහාන් එයාගේ තාත්තව දකිනවා ඒ පාක් එකේ ඇවිදින ගමන් ඉන්නවා. ෆාරා රෙහාන්ට කියනවා ඉතින් දුරින් ඉඳන් බලන් ඉන්නේ ඇයි ළඟට ගිහින් කතා කරන්න කියලා. මට මගේ අම්මව පොඩි කාලෙදිම නැති වුණා. ඒත් මට දැන් එයාව එකපාරක් හරි හම්බෙන්න අවස්ථාවක් හම්බුනොත් මම ඕනම දෙයක් කරනවා. ඒ නිසා තවන්නව නවත්ත ගන්න එපා කියලා ෆාරා කියනවා. ඒ වචන ටික රෙහාන්ගේ හිතට වදිනවා. රෙහාන් කියනවා මම රෙඩ්සන් දියමන්තිය ඔයාව දෙන්නම හොරකම් කරගෙන යනවා කියලා. රෙහාන් ෆින්ගර්ප්‍රින්ට් වලින් හොයාගත්ත පාස්වර්ඩ් එකේ අකුරු ටිකත් අරගෙන යනවා තමන්ගේ මේ වැඩේට උදව් කරන කෙල්ලෙක්ව හම්බෙන්න. එතනදී STF එකට ඔත්තුවක් එනවා රෙහාන් ඉන්න තැන ගැන. ඒත් වික්‍රම් සහ STF එක එතනට එනකොටත් රෙහානුයි ඒ කෙල්ලයි එතනින් ගිහින්. ඒත් එතන ඩස්බින් එකේ තිබිලා රෙහාන්ගේ අත් අකුරු වලින් ලිව්ව පාස්වර්ඩ් කොලේ ඉරලා දාලා තියෙනවා වික්‍රම් දකිනවා. වික්‍රම්ට ඒ පාස්වර්ඩ් එක කියව ගන්න පුළුවන් වෙනවා. වික්‍රම් හිතනවා මේ පාස්වර්ඩ් එක මොකකද කියලා. ඊට පස්සේ මතක් වෙනවා මේ දවස්වල කතා කරන රෙඩ්සන් දියමන්තිය ගැන. වික්‍රම් ගිහින් ජෙනිෆර් ලෝගෝගෙන් අහනවා දාලා තිබ්බ පාස්වර්ඩ් එක ටියර්ඩ්‍රොප් 181ද කියලා. ඇය කියනවා ඔව් ඒක තමයි. හැබැයි දැන් මම ඒක මාරු කරන්න හදන්නේ කියලා.
වික්‍රම් කියනවා එහෙම කරන්න එපා. එහෙම වුණොත් රෙහාන් දැනගන්නවා පාස්වර්ඩ් එක වෙනස් වෙලා කියලා. එතකොට එයාව අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා එයාට දියමන්තිය ගන්න ඇතුළට එන්න දෙන්න. එතකොට අපිට මිනිහව අල්ලගන්න පුළුවන් කියලා. මංකොල්ලේ කරන දවස ආවා. රෙහාන් උමගක් කරා ඇතුළට පැනගත්තා. ඊට පස්සේ පාස්වර්ඩ් එක ගහලා සිස්ටම් එක රීසෙට් කරනවා. එතකොට මෙයාට විනාඩි 6ක් කාලයක් හම්බ වෙනවා දියමන්තිය උස්සන්න. රෙහාන් හැංගිලා යන එක වික්‍රම් බලාගෙන ඉන්නවා කැමරා රූම් එකේ ඉඳන්. රෙහාන් දකිනවා කලින් ප්‍රමාද වෙලා වැඩ කරපු කැමරා දෙක දැන් හරියට වැඩ කරනවා කියලා. ඒ කියන්නේ එයා දිහා කට්ටිය බලාගෙන ඉන්නවා කියලා රෙහාන් දැනගන්නවා. ඊට පස්සේ වික්‍රම් බලනවා ඇයි රෙහාන් දියමන්තිය ගන්න යන්නේ නැත්තේ කියලා. ජෙනිෆර් ලෝබෝ වික්‍රම්ට කියනවා ප්‍රමාද සහිතව තිබ්බ කැමරා දෙක අද උදේ මම හැදුවා කියලා. ඒක නිසා වික්‍රම්ගේ මුළු ප්ලෑන් එකම වෙනස් වුණා වගේම රෙහාන් ඉක්මනට වැන ගන්නවා එතනින්. මංකොල්ලේ වැරදුණු නිසා රාජන් සලීම් ලවා රෙහාන්ට ගහනවා. ගහලා ඉවරුණාම රෙහාන් කියනවා තව ප්ලෑන් එකක් මං ගාව තියෙනවා කියලා. රෙහාන් කියනවා කලින් දියමන්තිය උස්සන්න හදපු හින්දා ගමෝණු බය වෙලා ඉන්නේ. ගමෝණු කියන්නේ මේ දියමන්තිය ඇත්තම අයිතිකාරයා. එයා මේ දියමන්තිය ලන්ඩන් වලට අරගෙන ගිහින් එහෙන් ආරක්ෂාව යටතේ බිතාන්න කෞතුකාගාරයට අරගෙන යනවා. මම දියමන්තිය අහසේදී උස්සනවා. මොකද අඩි 30000ක් උඩදී කිසිම දේශ සීමා සහ කිසිම ආරක්ෂක ඒජන්සියක් නැහැ. ඒත් ගැමුණුට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා. මම මේකේ ලෑන්ඩින් ගියර් එක ජෑම් කරනවා. එතකොට ඒ ජෙට් එක හදන්න සතියක්වත් අඩුම තරම යනවා. ඒ නිසා ගමූණු සාමාන්‍ය වාණිජ ෆ්ලයිට් එක ගමන් කරයි. සංගේ රාජන්ට කියනවා රෙහාන්ව විශ්වාස කරන්න එපා. ඌ ආයෙත් ඔයා මෝඩයට අන්දන්න හදන්නේ. එහෙම කියපු ගමන් රාජන් සංකියව මරනවා. ඊට පස්සේ රාජන් රෙහාන්ට වීඩියෝ එකක් පෙන්නලා කියනවා මම දන්නවා උඹේ තාත්තා හවසට ඇවිදින්න යනවා කියලා. මේ පාරත් උඹට මේක හරියට කරගන්න බැරුණොත් උඹේ තාත්තගේ අවසාන කියලා හිතාගන්න කියලා රාජන් රෙහාන්ට කියනවා. රෙහාන් කියනවා රාජන්ට මට අලුත් පාස්පෝර්ට් එකක් ඕනේ. ඒ වගේම මට තව එක්කෙනෙක් ඉන්න ඕන ප්ලේන් එකේ. එයා කෙල්ලෙක් වෙන්නත් ඕන. ඒකට හරියන්නේ ෆාර කියලා. රාජන්ට ෆාර විශ්වාසයි. ඒ නිසා රාජන් ඒකට කිසිම අවුලක් නැහැ. මේ ඉන්නේ ප්ලේන් එකේ පයිලට්. රෙහානුයි අනිත් කෙල්ලා ඇවිල්ලා ඩිපියුටි ඩිරෙක්ටර් කෙනෙක් වෙන සයිමන්ගේ සූකේස් එකක් මාරු කරනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ වික්‍රම් තමන්ගේ ඔෆිස් එකේ කල්පනා කර ඉන්නවා. එතකොට එයාට ඇහෙනවා රෙඩ්සන් දියමන්තිය ගමූණු එක්ක ලන්ඩන් වලට යනවා කියලා එළියේ ඉන්නේ STF කට්ටිය කතා වෙනවා. ඊට පස්සේ වික්‍රම් ඇවිල්ලා රෙඩ්සන් ගැන ඒගොල්ලොන්ගෙන් අහනවා. එයාලා කියනවා ගමූණු දියමන්තිය ගැන බය වෙලා දියමන්තිය අරන් ලන්ඩන් වලට යනවා කියලා. එයාගේ ප්‍රයිවට් ජෙට් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා එයා සාමාන්‍ය වාණිජ ෆ්ලයිට් එකක යන්නේ කියලා කියනවා. ඒක අහපු ගමන් වික්‍රම් කලබල වෙනවා. එයා එයාගේ STF කට්ටිය අතරගෙන එයාපෝට් එකට යනවා. වික්‍රම් මේ අයට කියනවා රෙහාන් ආයෙත් අපිව ඇන්දුවා කියලා. මොකද එයාට දියමන්තිය කලා මධ්‍යස්ථානයේදීම හොරකම් කරන්න බැරි වුණක එයාගේ ප්ලෑන් එක. එයා හිතාමතාම ප්ලෑන් එක අසාර්ථක කරලා තියෙන්නේ. මොකද එයා දැනගෙන හිටිය කලා මධ්‍යස්ථානයේදී එයාට රෙඩ්සන් වලට අතක්වත් තියන්න බැරි බව. ඒකයි එයා ඒක පොළොවේදී නැතුව අහසේදී හොරකම් කරන්න ප්ලෑන් එකක් ගැහුවේ. එයාගේ අසාර්ථක හොරකමේ උත්සාහය ගමනුව බය කරන එක. එතකොට එයා දියමන්තිය වෙන තැනකට ගෙනියනවා. කලින් වික්‍රම්ට කෝල් කරලා රෙහාන් ඉන්න තැන කියලා තියෙන්නේ රෙහාන්ම තමයි. සහ එයාගේ පාස්වර්ඩ් එක ලියලා තිබ්බ පත්තරේ ඉරලා ඩස්බින් එකට දාලා තියෙන්නේ රෙහාන්ම තමයි. එයා ඒක කරලා තියෙන්නේ හිතාමතාමයි කියලා වික්‍රම් එයාගේ කට්ටියට කියනවා. ඊට පස්සේ රෙහානුයි ෆාරයි රාජුනුයි සලීමුයි ෆ්ලයිට් එකට නගිනවා. වික්‍රම් කලබලෙන් එයාපෝට් එකට ආවත් එයා පරක්කු වැඩි. එයා එදිත් ෆ්ලයිට් එක ගුවන්ගත වෙනවා. වික්‍රම් Taman කලින් උදව් කරපු ලොකු මිනිස්සෙකින් උදව් අරගෙන ෆ්ලයිට් එකක් ඉල්ල ගන්නවා. ඒ අතරේ රෙහාන්ගේ ෆොටෝ එකක් එයාලයින් ස්ටාෆ් එකට ලැබිලා එයාලා ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා ෆ්ලයිට් එකේ ඉන්නවද කියලා චෙක් කරනවා. ස්ටාෆ් එක චෙක් කරනකොට ඒ ෆොටෝ එකේ ඉන්න රෙහාන් කියලා සලීම් දකිනවා. සලීම් ගිහින් ඒක රාජන්ට කියනවා. රාජන් රෙහාන්ව එක්කගෙන ගිහින් රෙහාන්ට කියනවා උඹ මේක ඉන්නවා කියලා දැනගෙන උඹව හොයනවා කියලා. ඊට පස්සේ රෙහාන් ස්ටාෆ් එකේ කෙනෙක්ගේ ID එකක් උස්සලා ෆ්ලයිට් එකේ ගබඩා කොටසකට යනවා. ඒ නිසා රෙහාන් හොයාගන්න කාටවත් බැරි වෙනවා. වික්‍රම්ට පණිවිඩය එනවා රෙහාන් ෆ්ලයිට් එකේ කොහෙවත් නැහැ කියලා. රෑ වුණාට පස්සේ රෙහාන් ගබඩාවෙන් එළියට එනවා. රෙහාන් ඇවිත් ෆාරට කියනවා වැඩේ කරන්න කියලා. ෆාර ගිහින් ස්ටාෆ් එකේ කෙනෙක් වගේ කොස්ටියුම් මාරු කරගෙන ගැමුණු ළඟට යනවා. ගමූණු ළඟට ගිහින් ස්මෝල් ටවල් එකක් දෙනවා. ඒකට බෙල්ඩෝනා කියන ශාකය දාලා තියෙන්නේ. මොකද ඒ ශාකයේ පොඩි මාත්‍රාවක් මිනිහෙක්ට සීනති කරන්න වගේම ලොකු මාත්‍රාවකින් මරණය වුණත් ගේන්න පුළුවන්. ෆාරා එතන හිටපු හැමෝටම මේ ටවල් එක දෙනවා. ටික වෙලාවකින් එතන ඉන්න හැමෝටම සීනති වෙනවා. ඊට පස්සේ ෆාරා ආයෙත් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් ගමූණුට විදිනවා. ගමූණුට ඒකෙන් ගොඩක් අමාරු වෙනවා. ඊට පස්සේ එතනට ස්ටාෆ් එකේ කෙනෙක් එනවා. ගමූණු එයාට කියනවා ડોක්ටර් කෙනෙක් එක්කන් එන්න කියලා. හැබැයි ડોක්ටර් විදියට එන්නෙත් රෙහාන්ම තමයි. රෙහාන් ඇවිත් ගමනුව චෙක් කරනවා. ඊට පස්සේ ස්ටාෆ් එකේ කෙනාගෙන් අහනවා ෆ්ලයිට් එක ගොඩ බාන්න තව කොච්චර වෙලා තියෙනවද කියලා. තව පැය 3:00මාරක් වගේ තියෙනවා කිව්වහම
මට පයිලට්ට හම්බෙන්න ඕන කියලා රෙහාන් කියනවා. රෙහාන් පයිලට්ට කියනවා මේ ලෙඩාට ගොඩක් අමාරුයි ළඟම තැනක් බලලා ගොඩ බාන්න කියලා. ළඟම තියෙන එයාපෝට් එක ඉස්තාන්බුල්, හැබැයි අපි විනාඩි 20කට කලින් ඒක පහු කළා කියලා පයිලට් කියනවා. එහෙනම් ආපහු ගෙනියන්න මොකද ලෙඩාට ගොඩක් අමාරුයි කියලා රෙහාන් කියනවා. ඒක නිසා ෆ්ලයිට් එක ආයෙ හරවනවා ඉස්තාන්බුල් පැත්තට. ඒක වික්‍රම් දැනගන්නවා. වික්‍රම් ඉන්න ෆ්ලයිට් එක තියෙන ඉස්තාන්බුල් වලට. ඒ නිසා වික්‍රම් කියනවා මම ඉස්තාන්බුල් එයාපෝට් එකට කලින්ම ගිහින් අනෙක් ෆ්ලයිට් එක එනකම් එතනට වෙලා ඉන්නම් කියලා. රෙහාන් ආයෙමත් පයිලට්ව හම්බෙනවා. හම්බෙලා වීඩියෝ එකක් පෙන්නනවා. ඒකේ එයාගේ පවුලේ අයව බය කරගෙන ඉන්නවා පෙන්නනවා. පවුලේ අයට මුකුත් නොවෙන්න ඕනේ නම් අපි කියන තැනට ෆ්ලයිට් එක බාන්න කියලා කියනවා. ගොඩ බාන්න කියලා කියන්නේ ඉස්තාන්බුල් නගරයේ මැද තියෙන තැනකට. පයිලට් කියනවා මෙතනට ගොඩ බාන්න බෑ. එහෙම වුණොත් මේ කියන මිනිස්සු සේරම අනතුරේ කියලා. ඒත් කොහොම හරි විදියකට මේක ගොඩ බාන්න ඕනේ කියලා රෙහාන් පයිලට්ට කියනවා. වික්‍රම් ඉස්තාන්බුල් එයාපෝට් එකට වෙලා බලන් ඉන්නවා. එතකොට එයා එක්ක ඉන්න කෙනෙක්ට කෝල් එකක් ඇවිත් ඒගොල්ලෝ දැනගන්නවා ෆ්ලයිට් එක ගොඩ බාන්නේ එයාපෝට් එක නෙමෙයි නගරය මැද කියලා. ඊට පස්සේ පෙන්නන්නේ මූසා කට්ටිය ගිහින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ලෑන්ඩින් රෝඩ් එකක් හදනවා. තව විනාඩි 10කින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. ඒ අතරේ රෙහානුයි රාජනුයි ගිහින් සේප්පු අරින්න try කරනවා. ඒකේ නම්බර්ස් 4කට ලොක් 4ක් තියෙනවා. ඒ ලොක් 4ම ඇරියාම තමයි සේප්පු ඇරෙන්නේ. රෙහාන් කොහොම හරි සේප්පු අරිනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන රෙඩ්සන් දියමන්තිය ගන්නවා. ඒ වෙනකොට ෆ්ලයිට් එක අමාරුවෙන් කොහොම හරි ලෑන්ඩ් කරගත්තා. ඒ අතරේ වික්‍රමුත් පොලිසියත් එක්ක එතනට එනවා. රෙහානුයි ආයේ කට්ටිය ලෑන්ඩ් ඒරියා එකේ තිබ්බ උමගින් කොහොම හරි එළියට බැන ගන්නවා. ඔහොම ඉන්න තාම ෆිල්ම් එක ඉවර නැහැ. රෙහාන් ගහපු ඇත්තම් ප්ලෑන් එක දැනුයි එළියට එන්නේ. දියමන්තිය හොරකම් කළා රාජන් එක මූසට දෙනවා. රාජන් සහ මූස අතර ආයමත් විශ්වාසය ගොඩ නැගෙනවා. ෆාරයි රෙහානුයි හම්බෙනවා. ෆාරයි හිතන් ඉන්නේ දියමන්තිය දැන් තියෙන මූස ගාව කියලා. හැමෝම හිතන් ඉන්නේ මේ විදිහට තමයි. ඒත් ඒක එහෙම නෙමෙයි. රෙහාන් කලින් ෆාරට කිව්වනේ මම ඔයාවයි දියමන්තිය දෙකම හොරකම් කරා යනවා කියලා. ඒකම රෙහාන් දැනුත් ෆාරට කියනවා. රෙහාන් ෆාරට කියනවා ඔයාට රාජන් ගැන තියෙන බයද වැඩි නැත්නම් මම ගැන තියෙන විශ්වාසද කියලා. රෙහාන් තාත්තගේ පුණ්‍ය කටයුතු වල ලියකියවිලි ටික අරගෙන යනවා රාජන්ට කියලා ඒව සයින් කරගන්න. මොකද රෙහාන්ට බාර දුන්න වැඩේ රෙහාන් කරා. දැන් තියෙන්නේ රාජන් පොරොන්දුන විදිහට මේක සයින් කරලා දෙන්න. එතකොට රෙහාන්ගේ තාත්තට තියෙන කළු සල්ලි ප්‍රශ්නේ ඉවරයක් වෙනවා. රාජන් මේක සයින් කරනවා. ඒත් ඒක දෙන්නේ නැහැ. රාජන් කියනවා මුලින් ඩ්‍රින්ක් එකක් ගන්න සතුටට කියලා. රාජන් හදන්නේ රෙහාන්ව මරන්න. මොකද දැන් රාජන්ට රෙහාන්ගෙන් ඇති වැඩක් නැහැ. ඊට පස්සේ රෙහාන් රාජන්ට කතාවක් කියනවා. ඒක කියන්නේ රෙහාන්ගේ ඇත්තම ප්ලෑන් එක. රෙහාන් මුලින් ඉඳලම වෙනම එයාගේම ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එයා කියනවා මම කලා මධ්‍යස්ථානයේදී අසාර්ථක වුණේ නැහැ. ඒක මම හිතලමයි කරේ සහ රෙහාන් මූසගේ රාජන්ගේ අතීතය කලින් ඉඳලම දැනන් ඉඳලා තියෙනවා. ඒක නිසා බාට්ලිවාලාව එයාගේ පාරෙන් අයින් කරනවා. බාට්ලිවාලා කියන්නේ අර මම ඔයාලට ෆිල්ම් එකේ මුලදී කිව්වේ STF එකෙන් පැනලා ලැබ් එකක් අල්ලගත්තා කියලා. අන්න ඒකේ අයිතිකාරයා. බාට්ලිවාලාව පාරෙන් අයින් කරන්න හේතුව මූසගෙන් පස්සේ යාට විතරයි මේ දියමන්තිය මිලදී ගන්න පුළුවන්. එයා එළියේ හිටියනම් රාජන් දියමන්තිය ගන්න දෙනුව මූස එක්ක ජීවිතයට කරන්නේ නැහැ. එහෙම වුණොත් රෙහාන්ගේ සේරම ප්ලෑන් අවුල් වෙනවා. අනිත් එක තමයි ඔයා මූසට දුන්න දියමන්තිය ඇත්ත එකක් නෙමෙයි. කලින් සීන් එකක සූකේස් එකක් මාරු කරා නේද? අන්න ඒ සූකේස් එක ඇතුලේ බොරු දියමන්තිය හංගලා ඒක කොහොම හරි ෆ්ලයිට් එක ඇතුළට ගන්නවා. හදිසියෙම රෙහාන්ට ෆ්ලයිට් එකේ ගබඩා කාමරය ඇතුළට යන්න උණු වෙලේ රෙහාන් මේ බොරු දියමන්තිය එතනින් තියලා ඇත්ත එක අරගන්නවා. ඒ කියන්නේ රෝමනුයි රෙහානුයි සේප්පු අරින්න කලින් රෙහාන් සේප්පුව ඇරලා දියමන්ති දෙක මාරු කරලා තියෙනවා. මූස දියමන්තිය චෙක් කරනවා. එතකොට මූස දැනගන්නවා මේක ඇත්ත එකක් නෙමෙයි ඒක බොරු දියමන්තියක් කියලා. රෙහාන් ඇත්තම ප්ලෑන් එක රාජන්ට කිව්වම රාජන් කේන්ති ගිහින් දෙන්න ෆයිට් එකක් පටන් ගන්නවා. ඒකෙදි රෙහාන් රාජන්ව බැඳලා දානවා. තමන්ගේ තාත්තගේ ඩොකියුමන්ට් ටිකත් අරගෙන එතන තිබ්බ ගෑස් එකක් ලීක් කරලා රෙහාන් එතනින් යනවා. ඊට ටික වෙලාවකට පස්සේ මූස රාජන් ඉන්න තැනට එනවා. මූස රාජන්ට කියනවා ඌ ආයෙමත් තමුසෙව ගොනාට ඇඳුවා කියලා. රාජන් කියනවා මම විතරක් නෙමෙයි අපි දෙන්නම කියලා. මූස කියනවා ඒත් දැන් මැරෙන්නේ උඹ විතරයි කියලා. මූස ඇවිල්ලා තියෙන්නේ රාජන්ව මරන්න. ඒත් මූස දන්නේ නැහැ එතන ගෑස් එකක් ලීක් වෙනවා කියලා. හැබැයි රාජන් දන්නවා එතන ගෑස් එකක් ලීක් වෙනවා කියලා. ඒ නිසා ඌ හදන්නේ මූසවත් මරාගෙන ඌත් මැරෙන්න. මොකද රාජන් ජීවත් වුණත් මූසගෙන් ගැලවීමක් නැහැ කියලා රාජන් දන්නවා. ඊට පස්සේ රාජන් කියනවා අන්තිම කැමැත්ත විදියට මට සිගරට් එකක් බොන්න දෙන්න කියලා. මූසා ඒකට ඉඩ දෙනවා. අන්තිමට රාජන් සිගරට් එක පත්තු කරලා ගෑස් එක පැත්තට විසි කරනවා. ඒත් එක්ක මුළු ගෙදරම පුපුරනවා. ඊට පස්සේ පෙන්නන්නේ රෙහාන් ගාව ඇත්තම රෙඩ්සන් දියමන්තිය තියෙනවා. ඒ වගේම රෙහාන්ගේ තාත්තා නිවුස් වලින් දැනගන්නවා රාජන් ආයෝජනය කරන්නේ කළු සල්ලි සහ එයාට මැද සම්බන්ධතා ගොඩක් තියෙනවා කියලා. ඒත් එක්කම අවි ඇවිත් තාත්තට කියනවා බය වෙන්න එපා රෙහාන් ඒ දේවල් හැම දෙයක්ම කලින්ම හරි ගස්සලා කියලා.
ඊට පස්සේ තාත්තා දුක් වෙනවා රෙහාන්ට එයා සලකපු විදියට. ඒ වගේම තමයි රෙහාන් කියපු විදියටම ෆාරයි දියමන්තියයි දෙකම දැන් රෙහාන් ගාව තියෙනවා. මෙන්න මේ විදියට මේ ෆිල්ම් එක අවසන් වෙනවා. මම මේකේ ෆුල් රිවිව් එකක් ඔයාලට දුන්නා. මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම්ම සිටි ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම සිනෝව YouTube channel එකත් subscribe කරන්න. පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ ගේන අලුත්ම වීඩියෝ එකක් ඔයාලට දාපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් අදට යන්නම්. නැවතත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.